සුබ දවසක් සියලු දෙනාටම. අපි අද කතා කරන්න යන්නේ අධිගණක ක්‍රමයේ යටතේ කෙසෙල් වගා කිරීමේ ඇති වාසි සහ කොහොමද මේ අධිගණක ක්‍රමයේ යටතේ කෙසෙල් වගා කරන්න කියලා. ඔබට දැන් මෙතන බලා ගන්න පුළුවන් කෙසෙල් වගාවක් තියෙනවා. මේක අධිගණක ක්‍රමයේ යටතේ වගා කරපු කෙසෙල් වගාවක්. මම හිතන්නේ අපි සාමාන්‍ය ක්‍රමයේ යටතේ කෙසෙල් වගා කරනවට වඩා අධිගණක ක්‍රමයේ යටතේ වගා කරනකොට අපේ එකවර වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් අපිට වැඩි ආදායමකට යන්න නම් මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. ඉතින් අපි බලමු මේකේ කොහොමද පරතරය ඒ වගේම කොහොමද මේක නඩත්තු කරන්නේ කියලා ඇවිදලා බලමු. පේලි අතර සහ පැල අතර දෙකටම මීටර 1.5 වගේ පරතරය යොදාගෙන තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මේ වගාව ඇම්බන් වගාවක් නිසා තමයි එහෙම යොදාගෙන තියෙන්නේ. නමුත් සමහර අවස්ථාවල අපට පුළුවන් මේක මීටර් 3.1 එහෙම නැත්නම් සමහර අවස්ථාවල කෝලි කුට්ටු වගේ වගාවක නම් මීටර් 2.5 එක වගේ පරතරයකට පැල යෙදීම සිදු කරන්න. ඉතින් අපි සාමාන්‍ය ක්‍රමයට වඩා විශේෂිත වූ මේ අධිගණක ක්‍රමය එහෙනම් වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගා කිරීමේදී අපිට සාමාන්‍යයෙන් කෙසෙල් වගාවක වගේ 3 ගුණයක වගේ වැඩිපුර ආදායමකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අධිගණක ක්‍රමයේ යටතේදී කෙසෙල් පැල 1300ක් පමණ අක්කරයකට සිටවන්න පුළුවන්. නමුත් සාමාන්‍ය වගා ක්‍රමයේදී මේක 435ක් වගේ තමයි සිටවන්න පුළුවන්. ඉතින් අධිගණක ක්‍රමයේ යටතේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන අපි ඒකාකාරී වගාවක් පවත්වා ගන්න අපට පුළුවන්. මේකෙදි වඩාත්ම යෝග්‍යයි පටක රෝපණ කෙසෙල් පැල යොදා ගන්න පුළුවන් නම්. එහෙම නැත්නම් අපිට පුළුවන් සාමාන්‍ය කෙසෙල් පැල සිටුවලා මේක එකවර කෙසෙල් පැල කැපීම මගින් වගාව ඒකාකාරී කරගන්න. වාර්ෂික ක්‍රමයට එහෙම නැත්නම් අධිගණක ක්‍රමයට කෙසෙල් වගාවක් කරනවා නම් අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන පඳුරු පාලනයට. මොකද මේක පැල කිහිපයක් පඳුරක් ආකාරයට වර්ධනය වුණොත් අපිට බලාපොරොත්තු වෙන අස්වැන්නට යෑමට නොහැකි වෙනවා. ඉතින් මේ පඳුරු පාලනය සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ කුඩා පැලෑවදීදී අපිට පුළුවන් මෙන්න මේ පැලේ පිටියසට භූමි තෙල් මේ තේ හැඳි 2-3ක් වගේ පිට අතරට දැම්මහම මේකේ මහ ගහට හානියක් නොවි පැලේ කුණු වෙලා මිය යනවා. එහෙම නැත්නම් අපිට මේ වගේ පැලයක් කුඩාවදීම පාගල ඉවත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තුන්වෙනි ක්‍රමයක් තියෙන අපිට මේක අලෙවි කිරීම සඳහා තරමක් වර්ධනය වුණාට පස්සේ ගලවලා අලෙවි කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. දෙවනි වර්ෂය සඳහා මේ වගාවෙන් අපි අස්වැන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද අස්වැන්න අරගෙන මේක තව අවුරුද්දක් අස්වැන්න ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අපි එක පැලයක් මේක ඉතුරු කරගන්න පුළුවන්. නමුත් අපි පැලේ ඉතුරු කරගන්න ඕන මේ පළවෙනි ගහේ එහෙම නැත්නම් මව් ගහේ කැනේ එන අවධියේදී අපිට මේකේ එක පැලයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරලා මේක දෙවෙනි වර්ෂයේ සඳහාත් මේ වගාවෙන් අස්වැන්න ලබා ගන්න හැකියාව තියෙනවා. අපිට හොඳ ගුණාත්මකයෙන් යුතු කෙසෙල් පැලක් ලබා ගන්න නම් අපි මේ
අවසාන ඇවරිය හැදුනට පස්සේ අඟල් දෙකක් තුනක් වගේ දීලා මේ මුහය කපලා ඉවත් කරන්න ඕන. ඉවත් කළා මේක අපි කන ආවරණය කිරීමක් සිදු කරන්න පුළුවන්. එහෙම කරොත් මේ ගෙඩි හොඳට පුෂ්ටිමත් වර්ධනය වීම සිද්ධ වෙනවා. එහෙමනම් ඔන්න අද අපි ඔබට කියලා දුන්නේ අධිඝනත්ව ක්‍රමය. එහෙම නැත්නම් වාර්ෂික ක්‍රමයට කොහොමද කෙසෙල් වගාවක් කරන්න කියන එක ගැන. ඉතින් මේකේ සරල දැනුමක් අපි ඔබට ලබා දුන්නා. ඉතින් ඔබත් මේ ක්‍රමය හොඳද කියලා අත්හදා බලන්න පුළුවන් ඔබටත්. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.